වීඩියෝ. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ අපිලගේ මේගොන්ට හදපු අපිලගේ එක. ඉතින් ඒක තමයි අපිලගේ කියලා කියන්නේ. ඒක වෙනසක් නෑ. ඉතින් ඒක තමයි මේකට ලංකාවේ තියෙන the most search intelligent AI එක තමයි මේනොත් දින අපිලගේ AI කියලා කියන්නේ. ඉතින් අපිලගේ AI කියන්නේ මොකද්ද? සායක කොහොමද අපි use කරන්න කියන දේවල් අද වීඩියෝ එක තුලින් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යනවා. එහෙනම් ඉතින් ඊට කලින් අපි බලමු මොකද මේ අපිලගේ AI එකේ තියෙන විශේෂත්වය කියලා. අපිලගේ AI එක ගත්තොත් මේක ඇවිල්ලා මේ වෙනකොට ලංකාවේ හදපු ෆස්ට්ම AI ඉන්ටෙලිජන්ට් එක තමයි මෙන්න මේ අපිලගේ AI කියලා කියන්නේ. සිංහලෙන් වැඩ කරන්න පුළුවන් එකම AI එක තමයි මේ අපිලගේ AI කියලා කියන්නේ. ඉතින් මේක සර්ච් ඉන්ටෙලිජන්ට් ඒ වගේම එක්සෑම් ඇනලයිසිස් එක කියන්නේ ලංකාවේ තියෙන ඕනම සිලබස් එක එක්සෑම්ස් වල මේක හරහා use කරගන්න බෑ. ඒ වගේ මේ ජෙනරේෂන් පාසකම මේකේ ඔයගොල්ලන්ට ලබා දීලා තියෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා ඕන අපි යන් කොහොම මේක කවුන්ටර් නිර්මාණය කරගන්නේ කියන කොටසට. හරි. ඉතින් වෙබ්සයිට් එකට ආවහම අපිලගේ.lk කියලා සයිට් එකේ URL එක ගහලා වාට එන්න තියෙන්නේ. ඉතින් මේ වගේ සුපිරි සයිට් එකක් වාට මේ වෙනකොට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට රිෆ්‍රෙෂ් කරලා පෙන්නනම් මොන වගේ එකක්ද ඔයගොල්ලන්ට ලැබෙන්නේ කියලා. හරි රිෆ්‍රෙෂ් කරලා ආවහම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ මේනවල තියෙන පෝස්ට් ඒ වගේම මේනවල තියෙන පාර්ට්නර්ස්ලා ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් එතන පල්ලෙහාම තියෙන ඔයගොල්ලන්ට බජට් ප්ලෑන් එක කොහොමද අපේ මේ ප්‍රයිසස් යන්නේ ඒ වගේම අපේ ආටිකල්ස් කීපයක් ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන්. හරි. ඉතින් හරි එච්චර වැඩි කතා ඕන අපි බලමු කොහොමද දැන් මේක account එක නිර්මාණය කරගන්න කියන process එකට. ඉතින් මෙතන login option එකට click කරලා ඔයා යන්න වෙන්න මෙතන වගේ menu එකක් එනවා. ඒක sign up දෙන්න ඔයාලට මේ වෙනුවට account එකක් නැත්තම්. ඉතින් ඔයාලා මෙතන sign up වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට normal phone numbers දීලා නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් Glowbook එක හරහා මේකට log වෙන්න. ඉතින් ඊට අමතරව දැන් මට දැන් account එකක් තියෙනවානේ. ඒක නිසා මම කෙලින්ම Glowbook එක හරහා sign in වෙනවා. හරි sign in වුණාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ නම වැටලා ඉතින් තියලා good morning කියලා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට example text කීපයක් වගේ දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද මේකේ text එකක් දීලා කොහොමද මේකේ ප්‍රශ්නයක් අහන්නේ කියලා. මම මෙතන ප්‍රශ්නේ අහලා මම මෙතනට දෙනවා අපේ chat එකේ නම. ඉතින් මේක අතන ලේසි වැඩක්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඉක්මනට මේ වැඩ ටික කරගන්න. ඉතින් GPT වගේ මේක ඔරිජිනල් ජෙනරේටර් එකෙන්ද විශාල කරදරයක් කරා. දැන් එහෙම නෑ. අපිලගේ ඒක කරා ඒක ඔයගොල්ලන්ටම කැමති නමකින් දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට වදෙන දේවල් පිළිබඳව මෙයාට ඉක්මනට knowledge එකක් තියෙන නිසා ඒ කියන්නේ හොඳ knowledge එකක් තියෙන නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේක හරහා ඔයාගේ වැඩ ටික කරගන්න. හරි දැන් මේක ඉන්ටර්ෆේස් එක ගැන කතා කරමු. ඉතින් මෙතන ඔයගොල්ලන්ට ආපු ගමන්ම ඉස්සල්ලා වගේම ටෙක්ස්ට් කීපයක් පෙන්නන example questions කීපයක් ඔයගොල්ලන්ගේ නම ඒ වගේ දේවල්. ඉතින් මේ විදිහට තියෙන ඒ වගේ මෙතන ඔයගොල්ලන්ට new chat එකක් ඔයාගේ account එක ඊට පස්සේ past chat එක sign out dashboard එක ඒ වගේම credit ගන්න හැකියාවත් ඉතින් හැකියාව තියෙන credit දෙන්න අපිට ඊට පස්සේ මේකේ site එකේ තියෙන bugs ඔයගොල්ලන්ට report කරන්න මෙතනදී අවස්ථාව ලැබෙනවා. හරි ඉතින් දැන් මේකට දැන් අපි කිව්වනේ මේක දැන් මේ සිංහලෙන් වැඩ කරනවා කියලා. ඉතින් දැන් අපි බලමු මේකට මේ වගේ මේ ටෙක්ස්ට් මේ මම මෙතන එක්සැම්පල් එකක් දෙනවා මේ විදිහට දීලා මම ඒක සේව් කරගන්නවා මේ විදිහට දීලා ඔයගොල්ලන්ට තියෙන්නේ මෙතන ඕකේ කියන එක දෙන්න. ඉතින් මම මේක මෙතන සේව් කරගෙන දැන් මම මේක අපිලගේ යකට දෙනවා බලමු මොනවද වෙන්නේ කියලා. හරි ඉතින් ඔයා ඉක්මනට මේක ජෙනරේට් කරලා දෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාගලන්ට බලා ගන්න පුළුවන්. ඔයාලට තේරෙන විදිහට මුල ඉඳලා අගටම ඔයාගලන්ට තේරෙන විදිහට ඔයාලට මේක කියලා දෙනවා. ඉතින් ඒ විතරක් ඔයාගලන්ට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ තියෙන සිලබස් එක කියන්නේ මේකට දාලා දෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන mathematics symbols වගේ දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගණන් වගේ හදනකොට මේක ගොඩක් පහසු වෙනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට ෆයිල් attach කරන්න පුළුවන් අපේ මේ අපිලගේ AI එකට. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒක අප්ලෝඩ් කරලා අපිලගෙන් අහන්න මොකක්ද කියලා. ඉතින් අපි දැන් මෙයාගේ සිංහලෙන් ප්‍රශ්නයක් අහලා බලමු මොන වගේ ආන්සර් එකක්ද දෙන්නේ කියලා.
හරි ඉතින් මම යාගෙන් අහුවා යාට සිංහල පුළුවන්ද කියලා. යා කියන යාට සිංහලත් පුළුවන් ඉංග්‍රීසිත් පුළුවන් කියලා හොඳට. හරි දැන් අපි ඒක ටෙස්ට් කරන්න අපි යාගෙන් අහලා බලමු ෆොටෝසින්තසිස් ගැන සිංහලෙන් කියන්න කියලා. ඒකත් සිම්පල් මොකද නැත්තම් මට වෙලා යනවා මේක කරගන්න ගියොත් එහෙම. හරි මම ටෙක්ස්ට් එක ටයිප් කරගත්තා. දැන් මේක අප්ලයි එකකට දාන්න විතරයි තියෙන්නේ. හරි දැන් මට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ෆොටෝසින්තසිස් ගැන මේ අප්ලයිගේ සිංහලෙන් අපිට තේරෙන විදිහටම කියලා දීලා තියෙනවා. ඉතින් අප්ලයි කියන්නේ ඒ දේ තමයි ඔයගොල්ලන්ට මුලින්දම මේ තේරෙන්නකම්ම ඒ වගේම ඔන්නම යූසර් ෆ්‍රෙන්ඩ්ලි අවස්ථාවක් දෙන්න මේ අප්ලයි එක උපරිම මේ වැඩ කරන්න කියන එක ඔයගොල්ලන්ට මතක් කරන ගමන් අද වීඩියෝ මෙතන එන්ඩ් කරනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. This is podcast with LK.